අපිට සුබවාදී අනාගතයකට යා හැකි කියන විශ්වාසයක් ගොඩනගෙන තරමේ ස්ථාවරභාවයක් අපි මේ මාස 4 ඇතුළත මේ රටේ නිර්මාණය කරා. මම එකින් එක කියන්න. පළවෙනි එක. අපි නිල වශයෙන් දෙසැම්බර් මාසේ 21 වෙනිදා බංකොලොත්භාවයෙන් නිදහස් වුණා. නිල වශයෙන්. මොකද්ද? අපි පහුගිය දෙසැම්බර් මාසේ 21 වෙනිදා දක්වා ණය පැහැර හරින ලද රාජ්‍යයක්. අපි ගත්තු ණය ගෙවන්නේ නැහැ කියලා පැහැර හරපු රාජ්‍යයක් දෙසැම්බර් මාසේ 21 වෙනිදා දක්වා. දෙසැම්බර් මාසේ 21 පසුව ඒත් අපි ණය ගෙවන්නේ නැහැ. හැබැයි ණය නොගෙවීම පිළිබඳ එකඟතාවයට ආපු රාජ්‍යයක්. වෙනසක් නැද්ද? බලහත්කාරයෙන් ඒකපාර්ශවීය ගත්තු ණය ගෙවන්නේ නැහැ කියන රාජ්‍යක සිට ණය ගත්තු අයත් ණය දීපු අයත් එක්ක එකඟතාවයකට ආපු රාජ්‍යයක්. ස්ථාවරභාවය. එකඟතාවය 2028 ති අපි ඔබගේ ණය ගෙවන්නේ නැහැ කියලා එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒකට මොකද්ද? දෙසැම්බර් මාසේ 21 වෙනිදා තමයි අපි නිල වශයෙන් අපේ බංකොලොත්භාවයෙන් අපි නිදහස් වුණේ. ඒ අනුව මොකද්ද උනේ? බංකොලොත්භාවයෙන් නිදහස් බංකොලොත්භාවයට පත්වීම නිසා අපිට විශාල හානියක් සිදු වී තිබෙනවා. මම ඔබට කියන්නම් කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ කොටස. ඒකට අපි චීනයේ එක්සිම් බැංකුවෙන් තමයි ණය ආධාර ලබා දුන්නේ. අපි කොන්ත්‍රාත් සමාගම තවත් චීන සමාගමකට කොන්ත්‍රාත්කරුවෙකුට වැඩ කරා. අපි ණය දෙන්න ගත්තු ණය ගෙවන්නේ නැහැ කිව්වට පස්සේ මොකද උනේ? චීන එක්සිම් බැංකුව ඉතුරු ණය දුන්නේ නැහැ ව්‍යාපෘතිය කරන්න. එතකොට අපි කොන්ත්‍රාත්කරුවත් එක්ක ගිවිසුමක් තියෙනවා. ඔබ ඉදි කරන්න අපි සල්ලි ගෙවන්නම් කියලා. හැබැයි අපිට සල්ලි ගෙවන්න නැතුව යනවා. අවුරුදු 3කට වඩා වැඩි කාලයක් මීරිගම කඩවත කොටසේ ඉදිකිරීම නතර වෙනවා. ඉදිකිරීම නතර වීම නිසා අද ඉදිකිරීපු සමාගමට ගෙවන්න ඕන වන්දිය ගණනය කරලා තියෙනවා බිලියන 56ක්. බිලියන 46ක්. බිලියන 46ක්. කුමක් නිසාද? බංකොලොත්භාවයට පත්වීමේ ප්‍රතිවිපාක හේතු කොටගෙන අපිට එක්සිම් බැංකුවේ ණය ලබා දෙන්නේ නැහැ. ණය ලබා නොදීමේ හේතු කොටගෙන කොන්ත්‍රාත්කරුවට කොන්ත්‍රාත් එක ඉදිරියට ගෙන යන්න බෑ. ඌ අපෙන් ක්ලේම් කරනවා බිලියන 46ක්. බංකොලොත්භාවී ප්‍රතිවිපාක. කටුනායක එයාපෝට් එක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය. බංකොලොත්භාවය වගේම තවත් සාධක ඔයගොල්ලෝ ප්‍රසිද්ධ සාධක. හේතු කොටගෙන ව්‍යාපෘතිය නතර වෙනවා. 2023 එම ව්‍යාපෘතිය අවසන් වීමට නියමිතව තිබුණා. හැබැයි අද මම හිතන්නේ නැවත ව්‍යාපෘතිය ආරම්භ කරන්න ඩොලර් මිලියන $28 වෙනවා අවසන් කරන්න. ඒත් එදා අපි හැදුවට වඩා ඩොලර් මිලියන 50-100ට අතර වැඩි වැඩි ප්‍රමාණයක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? බංකොලොත්භාවයේ ප්‍රතිවිපාක ජපන් රජය විසින් අනුගමනය කරමින් තිබුණු ව්‍යාපෘති 11ක් නතර වුණා. හැබැයි දෙසැම්බර් මාසේ 21 වෙනිදා අපි නිල වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වුණා. ජපන් රජය එම ව්‍යාපෘති 11ම යලි ආරම්භ කරන්න තීරණය කරා. ඒක ස්ථාවරභාවය පිළිබඳ සංඥාවක්. චීන රජය විසින් අපිට ලබා දීලා තිබෙන ව්‍යාපෘති මා කිව්ව අධිවේගී මාර්ගය ඇතුළු සියල්ල නතර වුණා. විශාල වන්දි මුදලක් අපිට ගෙවන්න තිබෙනවා ඒ වෙනුවෙන්. නැවත අපි චීනයේ සංචාරය සමග චීනත් අපි චීන සමග එකඟතාවයට ආවා. නතර වී තිබෙන ව්‍යාපෘති යලි ආරම්භ කරන්නත් අලුත් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 76ක් යලි ලංකාවේ ආරම්භ කිරීම සඳහා අපි එකඟතාවයකට ආවා. ස්ථාවරභාවයේ සංඥාව මම කියනවා 2022 පස්සේ අපේ රටේ ආරම්භ කරපු එක අලුත් ව්‍යාපෘතියක් කියන්නේ එකක් මුකුත් නෑ. කඩාවැටු රාජ්‍යයක්. ඒකයි දුන්නේ. එහෙම රාජ්‍යයක් ලැබෙන්නේ. ඉන්දියානු රජය සාසි විදුලි බල මණ්ඩලය අතර එකඟතාවයක් අපි ආවා සාම්පූර්ණ වල බලාගාර ඉදි කරන්න. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට 50%කුත් ඉන්දියානු සමාගමට 50%කුත් අයිති ඒකාබද්ධ සමාගම පිහිටවනවා.
ඒකාබද්ධ සමාගම විසින් සාම්පූර්වල මෙගාවොට් 120ට ආසන්න විදුලි බලාගාරයක් ඇති කරනවා. ඒක නිෂ්පාදනය කරන විදුලිය විදුලි බල මණ්ඩලෙ මිලදී ගන්නවා. අපි විදුලි බල මණ්ඩලයේ මිලදී ගැනීම මෑත කාලේ සූර්ය බලයෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් මිලදී ගන්න අඩුම මිලට $7.97ට මිලදී ගන්න මිලදී ගැනීමේ කිවිසුම අපි අත්සන් කරා. ස්ථාවරභාවය බංකොලොත් වෙච්ච